සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. ඔයා තුලා ලග්නේ නම් විතරක් මේ වීඩියෝ බලන්න, තුලා ලග්නේ නෙමේ නම් බලන්න එපා. මේක තුලා ලග්නේ හය වෙනුවෙන්ම හදපු විශේෂ වීඩියෝවක්. තුලා ලග්නේ ඉපදුණු හය ගොඩාරියක් බුද්ධිමත්, වාග් චතුර්යෙන් පිරිපුන්. ඒ කියන්නේ හොඳට කතා කරන්න පුළුවන් සහ හොඳ තර්කානුකූල හැකියාවක් තියෙන අය. ඕගොල්ලෝ දන්නවා ඇති තුලා සංකේතය තමයි තරාදිය. තරාදියෙන් කියන්නේ සමබර බව, යුක්ති සහගත බව. ඒක නිසා ඕගොල්ලෝ හරිම යුක්ති සහගත මිනිස්සු. මම තුලා ලග්නිමියන් ගැන තවත් විශේෂ කරුණු ටිකක් කියන්නම්. පොඩ්ඩක් අහගෙන ඉන්න. මේ දේවල් මම කියන ගමන් ටිකෙන් ටික එක්ස්ප්ලেইন කරන්නම්. සෑම ප්‍රශ්නයකදීම සාධාරණ පැත්ත ගනිමින් සියල්ල සාමකාමීව විසඳීමට උත්සාහ කරයි. හැම ප්‍රශ්නයකදීම සාධාරණ පැත්ත අරගනිමින් ඒවා නිවැරදිව විසඳීමට උත්සාහ කරනවා. තර්කානුකූල නොවන කුමන කරුණක් වුවද තර්කානුකූල හයුරින් ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරීමට තුලා ලග්න හිමියන්ට පුළුවන්. උපතින්ම කරුණාවන්ත සිතක් ඇති මොහුන් සමග කවරෙකුට වුවත් සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ වා උත්පත්තියෙන්ම හොඳ කාරුණික හිතක් අරගෙන එන කෙනෙක්. හැබැයි මම කලින් ලග්නවලදී කිව්වා වගේම කරුණාවන්ත හිත් තියෙන මිනිස්සුන්ට තමයි මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. බොක්ක කඩලා අතට දෙන මිනිස්සුන්ටම තමයි කවදා හරි Taman දුන්න බොක්කත් නැති වෙලා යන්නේ. ඒක නිසා ඔයාටත් ඒ අත්දැකීම හොඳටම ඇති. Tamanට කවරෙකුගෙන් හෝ වරදක් සිදු වූ විට එයට හේතු වූ කරුණු සලකා බලා සමාව දීම තුලා ලග්න හිමියන්ගේ ගතිගුණයක්. ඒ කියන්නේ මේගොල්ලෝ හරිම සමබරව හැම දේ ගැනම හිතනවා. සමබරයි. ඒගොල්ලෝ තර්කානුකූලව ප්‍රශ්න විමසා බලලා තමයි ඒවට උත්තර හොයන්නේ. ඒක නිසා කවුරු හරි Tamanට අසාධාරණයක් කළත් ඒගොල්ලෝ ඒ ගැන හිතලා බලනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා ඇති එයා මට ඒ දේ කළත් එයාට ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඇති කියලා. ඕගොල්ලෝ මේ ගතිගුණ තියෙන අය නම් කොමෙන්ට් එකක් දාලා යන්න. මොකද මට එතකොට තව ටිකක් තේරුම් ගන්න ලේසියි. Tamanට කවරෙකුගෙන් හෝද වරදක් සිදු වූ විට එයට හේතු වූ කරුණු සලකා බලා සමාව දීමට තුලා ලග්න හිමියා පෙළඹෙන්නේ තමා හතින්ද වැරදි සිදුවන අවස්ථා ඇති බව පසක් කරමින්. හරිම බුද්ධිමත් මිනිස්සු නේ. මෝඩයොන්ට තමයි අර Tamanට වැරදක් කරාම එකපාරම ගිහිල්ලා පහර දීලා නැති කරලා දාන්න හිතෙන්නේ. බුද්ධිමත් මිනිස්සයාට ගොඩක් වෙලාවට ඒම හිතෙන්නේ නැහනේ. බුද්ධිමත් මිනිස්සයා හැම වෙලාවෙම හිතනවා හැම පැත්තක් ගැනම මගේ පැත්ත ගැන වගේම මේ මිනිස්සයා අනිත් කෙනාගේ පැත්ත ගැන හිතන්න පටන් ගන්නවා. තුලා ලග්න හිමියෝ ඒ අතින් හරි බුද්ධිමත්. මන්නම් කියන්නේ මේකට ඊතෝන්දකමටත් වඩා හරිම බුද්ධිමත් මිනිස්සු. ඊතෝන්දකමට වැඩිය මේක බුද්ධිමත් භවයේ තියෙන ගුණාංගයක්. අදහස් අතින් ඉතාමත් ඍජු බවක් දක්වන්නා වූ මොහුන් යුක්තිගරුක ලෙස ජීවත් වීමට දැඩි කැමැත්තක් දක්වන අතර අයුක්තිය ඉදිරියේ සමාව දීමට පෙළඹෙන්නේ යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් බෙහෙවින්ම ගරු කරන නිසාවෙන්. අර මං කලින් කිව්වා වගේම මේගොල්ලෝ හැම පැත්තක්ම දකිනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මේගොල්ලෝ වරදක් කරපු අයට වුණත් සමාව දෙන්න පෙළඹෙනවා. ඔයා පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම්, ඔයා බිරිඳක් හෝ සැමියෙක් නම් ඔයාට මේ අත්දැකීම හොඳටම ඇති. තමන්ගේ බිරිඳ කරන වැරදි වලට සමාව දෙන්න, නැත්තම් තමන්ගේ සැමියා කරන වැරදි වලට සමාව දෙන්න. ඔය කියන උසස් ගුණාංගය ඔයා තුල හොඳටම ඇති.
ඕනෑම වෙලාවක තමන් සතු සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැපකිරීමට පෙළඹෙන තුලා ලග්න හිමියෝ පරාර්ථකාමී චරිතයකට හිමිකම් කියයි. ඒ කියන්නේ ඔයත් බොක්ක කඩලා අතට දෙන චරිතයක කෙනෙක්. හරිම පරාර්ථකාමී මිනිස්සෙක්. ඉතින් ඔයාට අනන්තවත් බොකු නැතිහුණු තැන් ඇති. බොහෝ දේ පිළිබඳව අනුදැනුම සහජයෙන්ම පීඨන නිසා අතීත වර්තමාන කටයුතු නිවැරදි ලෙස අවබෝධ කරගනිමින් දිවසියෙන් මෙන් අනාගතය කෙසේ වේදැයි දැකීමේ හැකියාවක් ඔබට ඇත. ඒ කියන්නේ වාට පුළුවන්ලු අනාගතය දකින්න. අනාගතය දකින්න. මේක ඇත්තටම ඉතාමත්ම උසස් හැකියාවක්. නේ? ඒ කියන්නේ අනාගතය දකින මිනිස්සයා ගොඩක් වෙලාවට වර්තමානයේ හිදන් අනාගතය නිර්මාණය කරන අය. ඒක නිසා ඔයා ගොඩක් වෙලාවට අනාගතය දැකලා අනාගතයේ යම් යම් දේවල් සංශෝධනය කරන කෙනෙක් වෙන්න ඇති. ඔයගලන්ට මේ ගතිගුණ තියෙනවා නම් පහතින් කොමෙන්ටුවකුත් දාගෙන යන්න. මමත් කියවලා පුළුවන් විදියකට රිප්ලයි එකක් දෙන්න. තුලා රාශියෙන් උපත ලද්දෝ කිසිදු අවස්ථාවක කුමන හේතුවක් නිසාවත් අකට යුතුයකම් නොකරයි. ඒ කියන්නේ තුලා ලග්නයේ නිපදුණු අය හතර වංචාකාරයෝ, බොරුකාරයෝ, ඔරු මංකොල්ලකාරයෝ අඩු හැටි. ඕගොල්ලෝ ගොඩාරියක් තවත් අයට අකටයුතුකම් කරන්නේ නැති අය. ඒක නිසා හැම වෙලාවෙම සමාජයේ ඉතාමත් ධාර්මිකව, සාධාරණව ජීවත් වෙන්න උත්සාහ කරන කට්ටිය. අනුන් වෙනුවෙන්ම කැපවී අනුන්ගේ යහපත වෙනුවෙන්ම කටයුතු කරන මොහුන් පොදු ජන සේවය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන අය. ඉතින් ඕගොල්ලෝ පොදු ජන සේවයේ නියැලුණු කෙනෙක් නම් ඕගොල්ලන්ට මම හිතන විදියට ඒ පැත්තෙන් ගොඩාරියක් ඉස්සරහට යන්න පුළුවන්. ශනිකව කෝපයට පත්වීමේ දුර්වලතාවයේ ඇති නමුත් ඉක්මනින්ම කෝපය සංසිඳන ආකාරයේ සිතුවිලිද ඒ පසුපසම පැමිණෙන බැවින් ඒ පිළිබඳව බොහෝසේ පසුතැවීමට පත්වේ. මටත් ඕක තියෙනවා. ඒ කියන්නේ ඉක්මනට කේන්ති යනවා. හැබැයි ඒ කේන්ති ගියා වගේම කේන්තිය ඉක්මනටම නිමිලත් යනවා. ඊට පස්සේ ඉතින් දුක තමයි නේ. අපි ඊට පස්සේ හිතනවා අයියෝ මන් නැයි මේක කරේ, මන් නැයි මේක කිව්වේ, මන් නැයි තරහා ගත්තේ කියලා අපි හිතනවා. තමාගේ ෂණික කෝපය නිසා කවරෙකු හෝ අපහසුතාවයට පත් වූ බව ඇඟී ගියහොත් ඒ මොහොතේම අදාළ අය සමග සමගියෙන් කතා බහ කර යම් වැරදි තීරණයක් ගෙන තිබුණේ නම් එය වහාම නිවැරදි කරගනි. මාරම උතුම් ගුණාංගයක්. ඒ කියන්නේ තමන්ගේ අතින් වැරද්දක් සිද්ධ වුණා කියලා දැනෙන මොහොතේම තුලා ලග්න හිමියෝ උත්සාහ කරනවලු ඒ වැරද්ද නිවැරදි කරගන්න. ඒක නම් මාරම ගතිගුණයක් නේ. ගොඩාක් මිනිස්සුන්ට පීඩන්නේ නැති ගතිගුණයක් නේ. ඕගලන්ට මේ ගතිගුණය තියෙනවා නම් ඕගොල්ලෝ පට්ටම ලස්සන චරිතයක්. ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී අන්‍යයන් වෙනුවෙන් උපදෙස් කල්පනාකාරීව දුරදිග බලා අපක්ෂාපාතීව දුන්නද තමන්ගේ ප්‍රශ්නවලදී නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන සහ අසරණ වන අවස්ථාවන්ද ඇත. ඒ කියන්නේ ඔයා අනිත් අයගේ ජීවිතවලට කොයිතරම් උපදෙස් දුන්නත් සමහරක් වෙලාවට ඔයාගේ ජීවිතයට නිවැරදිව තීරණයක් ගන්න බැරිව අසරණ වෙන තැනුත් තියෙනවලු. සමාජය සමග කොයිතරම් ගැටුණද සමාජශීලී භාවය තුලා ලග්න හිමියන්ට පිහිටන්නේ නැත. මම දන්නේ මේ කියන එක හරිද කියලා. මේක හරිනම් පොඩ්ඩක් පහතින් කමෙන්ටුවක් දාලා යන්න. මේ කියන්නේ නම් ඔයා කොයිතරම් සමාජශීලී වෘත්තියන් වල නියැලුණත් ඔයාට ඒ සමාජශීලී බව පිහිටලා නෑලු. ඔය අපි ගොඩාක් වෙලාවට මේ ලග්න වලින් හොඳ දේවල් වගේම දුර්වලතාවයනුත් කතා කරනවා. හරිද? ඒකට හේතුව තමයි ඕගොල්ලෝ දුර්වලතාවයන් දැනගන්න තරමට ඕගලන්ට පුළුවන් මේ දුර්වලතාවයන් අදාගන්න.
ඒ දුර්වලතාවයන් වලින් ඔබට ගිහිල්ලා ඒවා අයින් කරලා ඔයගලන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන්න. ඉතින් ඒකයි අපි මේ දුර්වලතාවයනුත් කතා කරන්නේ. මේවා ඔයගලන්ට ඇත්තටම වැදගත් වෙයි ඔයගලන්ගේ ජීවිතය හදාගන්න. ඇකි සෑම අවස්ථාවකම ඊ타මතා තනිවීමට, තනිව සිටීමට, තනිව කටයුතු කිරීමට ප්‍රියතාවයක් දක්වයි. ඒ කියන්නේ ඔයා ටිකක් උදකලා පුද්ගලයෙක්. සමහර අවස්ථාවල පොදු වැඩ කටයුතු වලට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඒවායේ මුල් තැනගෙන ක්‍රියා කරයි. එහෙත් එය අවසන් වූ විගසම සුපුරුදු උදකලා බවට පත්වෙයි. ඒ කියන්නේ ඔයා මොන වැඩේ කරත් ඔයා කැමතිලු උදකලාව ඉන්න. ඊට හික්මනින්ම චංචල වීමත්, අනවශ්‍ය ලෙස බියවීමත් මොවුන්ගේ තවත් දුර්වලතාවයක්. මම අර කලින් කිව්වා වගේ දුර්වලතාවයන් කියන්නේ මේවා අදාගන්න පුළුවන් නිසා. හරිද? ඒක නිසා මේවා හදාගන්න, ඒ අදා ගැනීම, අවබෝධ කර ගැනීම තුලින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ දුර්වලතාවයන් නැති කරගෙන හොඳ සාර්ථක ගමනක් යන්න. ජීවිතය පිළිබඳව ගැඹුරින් සිතන පරිණත බුද්ධියකින් නෙබී මහා ප්‍රඥාඥයෙකු ලෙස කටයුතු කළද තවත් මොහොතක් ගත වීමට මත්තෙන්නේ සියල්ලම අමතක කර දමා ලද බොලද පටු ක්‍රියාත්මක කිරීමට පෙළඹෙයි. ඒ කියන්නේ ඕගොල්ලෝ කොච්චර හොඳ බුද්ධියක් තියෙන කෙනෙක් වුණත් යම් යම් වෙලාවල් වල බොළඳ දේවල් කරනවලු. හැබැයි ඉතින් බොළඳ දේවල් කරන්නේ නැත්තේ කවුදනේ? අපි හැමෝම අපිට කොච්චර ප්‍රඥාවක් තිබ්බත් අපි මොන වෘත්තියන් වල නියලුණත් අපි හැමෝම බොළඳ දේවල් කරනවානේ. දක්ෂ කතා විලාසයක් කිනි තුලා ලග්න කරුවන් ඒ තුල අන්‍යයන්ව තම අදහස් වලට අවනත වන ලෙස රඳවා ගැනීමට දක්ෂ කෙනෙක් වෙයි. ඒ කියන්නේ හොඳට කතා කරන්න පුළුවන් හින්දා අනිත් අයව ඔයාට හොඳට අවනත කරගන්න පුළුවන්. ඕනෑම කටයුත්තකට අතිශූර බවක් දැක්වුවද ප්‍රධාන වශයෙන් ව්‍යාපාර කටයුතු වලදී ජන්මාන්තර දක්ෂතා පෙන්눔 කරමින් සාර්ථකත්වය ළඟා කරගනි. ඒ කියන්නේ නීතිය සම්බන්ධ කටයුතු වලට විතරක් නෙමෙයි. ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරත් ඕගලන්ට එතනිනුත් ජයග්‍රහණය අත් කරගන්න පුළුවන්. අන්‍යයන්ගේ සිත් රිදවීමට බොහෝ සෙයින් අකමැති නිසාම වාද විවාදවලට මැදිහත් නොවේ. තර්ක කර ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණත් ඒ සදා හිතරම් කැමැත්තක් නොදක්වයි. පරාජය බාරගෙන හෝ නිශ්ශබ්දව සිටී. මේකත් ඇත්තටම පුදුම මානසික ගුණාංගයක්. ඒ කියන්නේ තවත් කෙනෙක්ට ජයග්‍රහණය දීලා තමන්ට පැත්තකට වෙන්න පුළුවන් නම් හිත අදාගෙන ඒ හිත මාරම ලස්සන හිතක්නේ. ඉතින් තුලා ලග්න හිමියන්ට ඒ වගේ හිතක් උපතින්ම පිහිටලා තියෙනවා. සුන්දර ස්ථාන නරඹමින් සංචාරය කිරීමට අතිශයින්ම කැමැත්තක් දක්වයි. තුලා ලග්න හිමියෝ එනම් නොදර සංචාරය කරන්න හැමතැනම ගමන් බිමන් යන්න හරිම ආස කරන අය වෙන්න ඇති. ඇකි සෑම විටම ප්‍රීතියෙන් විනෝදයෙන් සිටීමට උත්සාහ කරයි. ඒ කියන්නේ ඕගොල්ලෝ හරිම සතුටින් ඉන්න, විනෝදයෙන් ඉන්න පිරිසක්. අන්‍යයන් සමග එක්ව කටයුතු කළද තම පෞද්ගලික දියුණුව ගැන පමණක් නිතර සිතයි. මේකත් හැබැයි හරිම හොඳ ගුණාංගයක්. ඒ කියන්නේ කොයිතරම් ෆන් එකේ, කොයිතරම් ආතල් එකේ, කොයිතරම් විනෝදයෙන් හිටියත් Taman ගැනත් හිතනවානේ. කිසිදු වාසියක් හෝ ලාභයක් බලාපොරොත්තුවෙන් තම පවුලට හෝ පරම්පරාවට අපකීර්තියක් වන හයුරින් ක්‍රියා නොකරයි. ඒ කියන්නේ තමන්ගේ පවුලට පරම්පරාවට තියෙන ආදරය නිසා ඒ අයට අපකීර්තියක් වෙන්නත් තුලා ලග්න හිමියන් ඉඩ දෙන්නේ නැහැලු. ඉතින් ඔය තමයි තුලා ලග්නය ගැන. ඕගොල්ලෝ තුලා ලග්නේ ඉපදුණු කෙනෙක් නම් ඔයා හරිම විශේෂ පුද්ගලයෙක්. ඔයා ගොඩාරියක් සාධාරණ විතන, යුක්තියට ගරු කරන, හැමදේම අවබෝධයෙන් දකින, විනෝදයෙන් ඉන්න උත්සාහ කරන
සමහරක් වෙලාවට උදකලා වෙන්නත් කැමතියි. ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ වගේම නීති ශේෂ්ත්‍රයේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. හොඳ තර්ක හැකියාවක් තියෙන හරිම සුන්දර ජීවියෙක් තිබුණත්. ඕගලන්ට හද මොන ප්‍රශ්නය තිබුණත් ඕගලන්ගේ ජීවිතේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හෙට ඕගලන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන මිනිස්සු. ඒක නිසා මොනම මොහොතකවත් ඕගලන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න දුක් කම්කටොළු ගැන වැඩිය හිතන්න යන්න එපා. ඒවා අනිවාර්යයෙන්ම පහ වෙලා නැති වෙලා යයි. ඔයගලන්ගේ ජීවිතය අනිවාර්යයෙන්ම සතුටින්, සමාදානයෙන්, සාධාරණයෙන් සහ යුක්තියෙන් පිරිපුන් ජීවිත බවට පත්වේ. අද ඕගලන්ට ජයග්‍රහණයක් පෙනෙන්නේ නැති වුණත් හෙට උදා වෙන දවස ඕගලන්ගේ ජීවිතයට ජයග්‍රහණය ගෙහෙන හරිම ලස්සන දවසක් බවට පත්වේ. ඒක නිසා තුලා ලග්න හිමියන් ඔගලන්ගේ ජීවිතයේ ජයග්‍රහණය කරා යන ගමන ධෛර්යයෙන් අදිෂ්ඨානයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව යන්න. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම මුතුමුදලිගේ නිස්සංක. මම ජ්‍යොතිෂ වේදියෙක් නම් නෙමෙයි. ඒක නිසා ලග්න බලන්න, කේන්දර බලන්න මගේ ළඟට යන්න එවන්න එපා. හරිද? මොකද මම මේ දේවල් කිව්වේ විවිධ මූලාශ්‍ර භාවිතා කරලා සහ ගොඩාරියක් ගවේෂණය කරලා. ඉතින් ඒවත් එක්ක තමයි මේ කතා කරන දේවල් කතා කරේ. ඒ හැරෙන්න මම ජ්‍යොතිෂවේදියෙක් නන් නෙමෙයි. හරිද? ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔදින් ඉන්න, සතුටින් ඉන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මේ තියෙන subscribe button එක click කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයට සතුටක්, දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. ඔබට සුබ දවසක්.